මට ආසයි අකල්ල ඔබේ මුවග සිපගන්න ඔබේ මුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දෙමිනා විට නුඹට මට තුරුණු සැනසෙන්න මනලෝන රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලා වැටලිලානේ කාලෙකට කලින් මම මගේ මුළු ලෝකෙම තියෙන එක තැනක කියලා හිතාගෙන හිටියා. ඒත් මට පස්සේ තේරෙන්න ගත්තා එක තැනකට හිර වෙලා ඉන්නේ මං කියලා. මගේ වටේට මුළු ලෝකයක්ම තියෙයි කියලා. කොටින්ම කිව්වොත් හුස්ම ගන්න මේ සුබාදහම ඇතුලේ ඕන තරම් ඔක්සිජන් තියෙද්දි වතුර යට ඉඳන් හුස්ම ගන්න දඟලන එක බොරු වැඩක් කියලා මං තේරුම් ගත්තා. ඉතින් මං දැන් නිදහසේ හුස්ම ගන්නවා. එච්චරයි. මම මේ දවස් නම් කරන්නේ මගේ ජීවිතයේ කටුකම කාල පරිච්ඡේද හැටියට. නමුත් ඉදිරි දිනකදී මගේ වස්සානේ හිමිකාරයා මමමයි කියලා දැනෙනකොට මේ නිදි මරාගෙන කරන පාඩම් මටම දීලා තියෙන පොරොන්දු රැක ගන්න කරන එකම උත්සාහය. ඉතින් මං අද මේ දේවල් කරන්නේ නැතුව වෙන කවද කරන්නද? මම දැන් දන්නවා විභාගේ ලියලා ඉවරුණාට පස්සේ මම පසුතැවෙන්න ඕනි නෑ කියලා. අනේ ඒ දවස්වල මම පාඩම් කරා නම් මට මීට වඩා කරන්න තිබුණා කියලා මම විභාගයෙන් පස්සේ කවදාවත් පසුතැවෙන්නේ නෑ. මට විභාගයෙන් පස්සේ කරන්න තියෙන්නේ මගේ ජීවිතයේ ඉස්සරහා ප්ලෑන් ටික ඒ විදිහටම කරන එක විතරයි. ඇත්තටම නිදි මරාගෙන පාඩම් කරනකොටත් මගේ අම්මයි තාත්තයි මගේ රිසාට් එක එන දවසට සතුටු වෙන විදිය මතක් කරගෙන මට ඕනි තරම් වෙලාවක් ඇහැරගෙන ඉන්නත් පුළුවන්. මම මගේ හදවත ගැන සතුටු වෙනවා. තව හුඟක් කාලයක් යන්න කලින් මගේ හීන බලාපොරොත්තු අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මෙන්න මේ කාලේ තමයි මට ලැබිලා තියෙන්නේ කියලා මටම ඒත්තු ගන්නවට. සංසාරේ පුරාවට අපි අපිට හිමි